අහස් වියන අද අහස්වේනින් ඔබව මුණ ගැහෙන්නේ මනෝචිකිත්සක ශාස්ත්‍රපති කවුමාල්ද සිල්වා. සුබ සන්ධ්‍යාවක් ඔබට. අද අපේ මාතෘකාව තමයි නාසිස්ම පෞරුෂත්ව ආබාධයේ ස්වභාවය සහ එහි බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම. අපි එදිනදා කටයුතු කරගෙන යනකොට අපි කටයුතු කරන්නේ අන් අය ගැන නොසිතානම්. අපි කියනවා ඒකට ආත්මාර්ථකාමී බව කියලා. අපි ගැන නොහිතා අපි අනිත් අය ගැන පමණක් හිතනවා නම් ඒක පරාර්ථකාමී බව. පමණව ඉක්මවා ගියපු තැන මේ ආත්මාර්ථකාමී බව වුණත් පරාර්ථකාමී බව වුණත් කියන මේ දෙකම ගැටලුවක්. නාසිස්ම පෞරුෂත්ව ආබාධයෙන් පෙළෙන අයගේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි තමා පිළිබඳ අධිතක්සේරුව සහ අධිමානය. ඔවුන් සිතන අන්දමට අනෙක් හැමෝටම වඩා තමන් සුවිශේෂී. ඒ නිසාම මේ අය අනිත් අයව දැඩි ලෙස තමන්ට ඕනි විදිහට පාලනය කරන්න යනවා. ඒ වගේමයි මොවුන් කිසිම විටක තමන්ගේ වරදක් පිළිගන්න සූදානම් නැහැ. මේ හේතුවෙන් මෙවැනි පුද්ගලයන්ගෙන් පීඩා විඳින බැටකන පීඩිත පාර්ශවයන් පවුල තුලින්, රැකියා ස්ථානයේ තුලින්, සමාජය තුලින් බිහි වෙනවා. මේක විශාල ගැටලුවක්. අන්තර්ජාතික සමීක්ෂණ වාර්තා දක්වන විදිහට ලෝක වැඩිහිටි ජනගහනයෙන් 6.2% පමණ මේ නාසිස්ම පෞරුෂත්ව ආබාධයෙන් පෙළෙනවා. ඒ අය අතුරින් 75%ක්ම පිරිමි පාර්ශවයේ අය. ඒ නිසා ඊටාම පැහැදිලි වැඩි පීඩිතයින් ප්‍රමාණයක් ඉන්නේ ගැහැණු අය කියන දේ. නාසිස්ම පෞරුෂ ආබාධය ඇතිවීමට බලපාන හේතු දෙස අවධානය යොමු කළොත් පළවෙනි කාරණේ තමයි දරුවන් ළමා වියේදී ලබන අමිහිරි අත්දැකීම්. ඒ වගේම තමයි දෙමාපියන් විසින් වැරදි ක්‍රමවලට දරුවන් ඇති දැඩි කිරීම වගේම දරුවන්ට නැති බැරිකම නොතේරෙන මට්ටමින් අධික සැප සම්පත් ලබා දීම. දෙමාපියන් විසින් දරුවන් ප්‍රතික්ෂේප කිරීම, ඔවුන්ට ආදරය, රැකවරණය නිසි පරිදි නොලැබී යාම වගිනුත් පසු කාලීනව ඔවුන් තුල මෙවැනි රෝගී පෞරුෂයන් බිහි වෙන්න පුළුවන්. දරුවන් ජීවත් වෙන පරිසරය තුලින් ඔවුන් ලබා ගන්නා ආభాෂයන් වගේම අනුකරණය කරන පුද්ගලයාගේ ස්වභාවයත් ඔවුන් මේ තත්ත්වයට පත්වීමට හේතු වෙන්න පුළුවන්. පොදුවේ ගත්තහම පෞරුෂත්ව අක්‍රමිකතාවල ස්වභාවය තමයි මේවට නිශ්චිත ඖෂධ ප්‍රතිකාර නැහැ වගේම මානසික ප්‍රතිකාර කරන්නත් හරිම අපහසුයි. ඇයි මෙහෙම කියන්නේ? හේතුව තමයි මේ වගේ ආබාධයකින් පෙළෙන කෙනෙක් යථාර්ථය පිළිගන්න හරිම අකමැතියි. ඒ වගේම හරිම මුරණ්ඩුයි. ඒකාධිපති ලක්ෂණ තමයි පෙන්වන්නේ. මේ නිසාම මේ අය Taman කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බවට පිළිගන්න කිසිසේත්ම කැමති නැහැ. ප්‍රතිකාර සඳහා යොමු වන්නේත් නැහැ. මේ කරුණ කොහොම වුණත් මෙවැනි පුද්ගලයෙකුගෙන් තමන්ගේ පිරිඳට, ඒ වගේම ස්වාමි පුරුෂයාට, දරුවන්ට, පවුලට වගේම සමස්ත සමාජයටම වන බලපෑම සුළු කොට තකන්නවත් සාධාරණීකරණය කරන්නවත් බෑ. මොකද මේ වගේ පුද්ගලයන්ගෙන් වෙන බලපෑම නිසා දික්කසාද වුණු පවුල් ඕන තරම් තියෙනවා. ඒ පීඩන ඉවස ගන්න, දරා ගන්න බැරුව දිවිනහගත් අයත් ඕන තරම් අපිට අපේ සේවාලාභීන් අතුරින් හමු වෙලා තියෙනවා. දැන් අපි බලමු නාසිස්ම පෞරුෂත්ව ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ මොන වගේද කියලා. නිතරම Taman පිළිබඳව, Taman ඉගෙනගත්ත පාසල, රැකියාව, Tamanගේ වත්කම්, සුදුසුකම්, Tamanගේ පෙළපත පිළිබඳ අධිතක්සේරුකින් තමයි මේ අය කතා කරන්නේ. අනෙක් අයට වැඩිපුර කතා කරන්න මෙයාලා අවස්ථාව දෙන්නෙම නෑ සමහර වෙලාවට. කිසි විටක මේ අය තමාගේ වරදක්, අඩුපාඩුවක් පිළිගන්න කැමති නැහැ. Tamanගේ වැරදි වලට පවා Tamanගේ පීඩිතයා සමාව ගන්නවට තමයි මේ අය කැමති. තමන්ගේ පීඩිත පාර්ශවයෙන් තමාගේ අවශ්‍යතා ඉටු නොවන විට මේ අය දැඩි ලෙස කෝපයට පත් වෙනවා. මොවුන්ට බොහෝ විට අනික් අයගේ හැඟීම්, දුක, අවශ්‍යතා තේරෙන්නේ නැති තරම්. ඒ නිසාම සහකම්පනයෙන් තොරයි. තමන්ගේ පීඩිතයාගේ පෞද්ගලිකත්වයට මොවුන් දැඩි ලෙස බලපෑම් කරනවා. අනිකා කැමති බොහෝ දේ ඔවුන්ගෙන් ඈත් කරන්න හරිම කැමති මේ අය. ඒ තුලින් මෙයාලා සතුටු වෙනවා. බොහෝ විට අනිකාට සමීප මිතුරන්, හිතවතුන්, පවුලේ අය පවා නැති කරනවා. ඔවුන් මේ අයගෙන් අයින් කරලා මෙයාගේ බලාපොරොත්තු වෙන්නේ තමා පමණක් තමන්ගේ පීඩිතයාගේ ජීවිතය තුල ඉතිරි කරවා ගැනීම. මොකද එහෙම වුණොත් තමයි එයාලව තමන්ට ඕන විදිහට පාලනය කරන්න මේ අයට පුළුවන් වෙන්නේ. මේ අය කැමති හැම වෙලේම තමන්ගේ පීඩිතයා තමන්ට පහත් මට්ටමක තියාගන්න.
ඒ නිසාම ඔවුන් අනිකාගේ දියුණුව දකින්න අකමැති, ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේම හරිම අමානුෂීය විදිහට අනිකාට තියෙන නිදහස සීමා කරනවා. මේ නිදහස සීමා කරන්න ඔවුන් කරන්නේ අධික නීති පනවනවා. මේ අය සම්බන්ධතාව පවත්වන්න කැමති තමන්ට පහසුවෙන් හැසිරිය හැකි පුද්ගලයන් සමග පමණයි. තමන්ට විරුද්ධ වෙන, තමන්ගේ මතයට එකඟ නොවන, තමන්ගේ අදහස් සමග තාරක කරන පුද්ගලයන් මේ නාසිස්ම පෞරුෂ ආබාධයෙන් පෙළෙන පුද්ගලයා තමන්ගේ ආශ්‍රයෙන් කපා හරිනවා. තමන් සුවිශේෂී කියලා හිතන නිසාම සමාජයේ ඉන්න ප්‍රසිද්ධ, උගත්, ධනවත්, බලවත් චරිත එක්ක සම්බන්ධතා පවත්වන්න මේ අය හරිම කැමතියි. ඒක මේ අයට හරියට ආභරණයක් වගේ. ඒත් එහෙම සම්බන්ධතා පැවැත්වුවත් ඒවත් දීර්ඝකාලීන ඒවා නෙවෙයි. බොහෝ විට කෙටි කාලීනයි. මේ අය තමන්ගේ පීඩිතයන්ගේ නිදහස කොයිතරම් සීමා කරනවද කියනවා නම් ඔවුන් රැඳෙන ස්ථානය, සිදු කරන සියලුම ක්‍රියා, යන එන වේලාව හැම විටම තහවුරු කරගන්න ලොකු උත්සාහයක් දරනවා. මේක හරිම පීඩනයක්. කොටින්ම කිව්වොත් මේ අයගේ අනුමැතියක් නැතුව අනෙක් පාර්ශවයට කිසි දෙයක් කරන්න දෙන්නේ නැති තරම්. මේ අය තමන් පිළිබඳ මවාගෙන සිටින ආඩම්බරය නිසාම නිතර අනෙක් අයගෙන් ප්‍රශංසා ලබන්න හරිම කැමතියි. සංවාදවලදී අනෙක් අයව හැල්ලුවට ලක් කරනවා, පහත් කොට සලකනවා. මේක බොහෝ විට මෙයාලා කරන්න පෙළඹෙන කාරණයක්. මේ අය හැම වෙලේම කියන දෙයක් තමයි තමන්ගේ අයිතිවාසිකම් වගේම අවශ්‍යතා අනෙක් පාර්ශවයෙන් බොහෝ සෙයින් උල්ලංඝනය වෙනවා කියන කාරණය. එහෙම කියලා බොහෝම අසාධාරණ විදිහට තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න අන් අයව භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. තමන් පිළිබඳව අන් අය සිදු කරන සුළු විවේචනවලදී පවා මේ අය ඉක්මනින් කලබලයටපත් වෙනවා. තමන්ගේ පරිපූර්ණ බව අඩු බවට මේ අයට හැඟී ගියොත්, එහෙමත් නැත්නම් අනිකා තමන්ගේ පාලනයෙන් බැහැරව කටයුතු කරන බවට හැඟී ගියොත් මේ අය දැඩි ලෙස මානසික පීඩනයටපත් වෙනවා. ඒ හැඟීමෙන් මිදෙන්න සමහරු මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ වගේම සමහරු ස්වයං හානි පවා සිදු කරගන්නවා. සමහරු සියදිවි නසා ගන්න උත්සාහ කරනවා. මේක තමයි නාසිස්ම පෞරුෂ ආබාධයෙන් පෙළෙන අයගේ පොදු චර්යාත්මක ලක්ෂණ. එතකොට මෙවැනි සම්බන්ධතාවයකින් පීඩා විඳින පීඩිතයන්ට මේ தත්ත්වය කාලයත් එක්ක දරා ගැනීම අතිශය අපහසු වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී ඔවුන් එනවා අපේ සායනවලට. මේ ආබාධයෙන් පෙළෙන්නාටත් මේ තමාගේ මේ හැසිරීම ලොකු පීඩනයක්. ඒ වුණත් ඒ අයට ඒ වගේ තේරෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ඒ පීඩනය ඔවුන්ට දැනුණත් නැවතත් කාලයත් එක්ක සුපුරුදු චර්යාවලටම මේ අය ඉක්මනින් පෙළඹෙනවා වගේම එම චර්යාවල නියැලෙනවා. මේ නාසිස්ම පෞරුෂ ආබාධයෙන් පෙළෙන පුද්ගලයන්ට හැම පුද්ගලයෙක්ම තමන්ගේ පීඩිතයෙක් කරගන්නත් බෑ. ඒකත් හරි විශේෂ කාරණයක්. මොකද පෞරුෂයේ ශක්තිමත් අය කවදාවත් මේ නාසිස්ම පෞරුෂ ආබාධයෙන් පෙළෙන පුද්ගලයන්ගේ පීඩනයේ බලපෑමට යටත් වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි බලමු මේ නාසි පුද්ගලයන්ගේ පීඩිතයන් බවට පත්වන පුද්ගලයෝ කවුද? ඒ වගේම එයාගේ පෞරුෂ ලක්ෂණ මොන වගේද කියලා. මේ අය පරාදීන අය. එහෙමත් නැත්නම් අපි කියනවා යැපුම් පෞරුෂයක් සහිත අය කියලා. තවත් විදිහකින් කිව්වොත් people pleasers ලා. එහෙමත් නැත්නම් අන් අයගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කළ අය. මෙවැනි අය ඉන්නේ තමන්ට කොයිතරම් පීඩනයක් දුන්නත් ඒ අයට බැහැ වෙලා. ඒ කෙනා නැති වුණොත් තමන්ට ආදරය කරන්න කෙනෙක් නැති වෙයි. තමන්ට රැකවරණය දෙන්න කෙනෙක් නැති වෙයි. තමන්ට කාත් කවුරුත් නැති වෙයි කියන බයින්. මේක පුද්ගලයෙක් බැහැියක්. ඒ නිසාම යථාර්ථයේ තියෙන බොහෝ විට මේ අයට සැඟවෙලා, බොහෝ විට වැහිලා තමයි තියෙන්නේ. මෙවැනි යැපුම් මානසිකත්වයෙන් පසුවන අය කුඩා හෝ වගකීමක් තනිව ගන්න හරිම බයයි. තමාගේ ජීවිතයේ තීරණ පවා අන් අයගේ අවවාද, උපදෙස් මත තමයි ගන්නෙ. අන් අය තමන් ගැන මොනවා හිතයිද කියලා පමණට වඩා හිතනවා. එහෙම හිතලා හැමෝවම සතුටු කරන්න උත්සාහ කරනවා. මේකත් ඔවුන්ට දැඩි පීඩනයක්. තමන් කරන හැම දෙයකටම අනිත් අයගේ අනුමැතිය, කැමැත්ත මේ අයට අවශ්‍යයි. එහෙම නැත්නම් මෙයාලා තනිව හිතලා දෙයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. අනුන්ගේ වැරදි වලට පවා තමන් සමාව ගන්න යනවා. මේ අය නැහැ බැහැ කියන්න කැමති නැහැ. අනිත් අයගේ හිත රෙදෙයි කියලා. මෙන්න මේ වගේ පරාදීන යැපුම් මානසිකත්වයකින් ඉන්න අය තමයි මේ නාසි පුද්ගලයන්ට රැවටෙන්නේ. පහසුවෙන්ම ඔවුන්ගේ පීඩිතයෝ බවට පත් වෙන්නේ.
මේ නාසි පෞරුෂ බලපෑම දරාගන්න නොහැකිව පීඩිත පෙම්වතා එහෙමත් නැත්නම් පීඩිත පෙම්වතිය කිව්වොත් අපි මේ සම්බන්ධය නවත්තමු කියලා. එහෙමත් නැත්නම් පීඩිත ස්වාමි පුරුෂයා එහෙමත් නැත්නම් පීඩිත භාර්යාව කිව්වොත් මට ඔයත් එක්ක ඉන්න බෑ අපි ඩිවෝස් වෙමු කියලා ඔවුන් ඇත්තටම බය වෙනවා. හේතුව ඔවුන් යැපෙන්නේ මේ අයගේ නම්‍යශීලී බවත් එක්ක. ඒක නැති වෙනකොට ඔවුන් හරි බයයි. ඒ විදිහට තමන් අපේක්ෂා කරන අවධානය තමන්ට නොලැබෙන විට පීඩිතයාගේ අවධානය දිනා ගන්න ඔවුන් විවිධ දේවල් කරනවා. ඒ අතර ඇතැම් අය මහා හයියෙන් හඬාන් වැටෙනවා. මට මේ දවස්වල මාර ප්‍රශ්න ආදී වශයෙන් තමා වෙත අවධානය ලබා ගනිමින් අනිකාව සංවේදී කරන්න ඒ අයට දුක කියන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි තමා ස්වයං හානි සිදු කරගන්නවා, දිවිනසා ගන්නවා, දික්කසාද වෙනවා කියලා ඇතැම් විට අනතුරු අඟවනවා. එහෙමත් බැරි නම් Tamanගේ පීඩිතයාව මානසික හිංසනයට ලක් කරලා යථාර්ථය විකෘති කරන්න විවිධ උත්සාහයන් දරනවා. මේකට අපි කියන්නේ ගෑස් ලයිටින් කියලා. මේ වගේ ක්‍රම කිහිපයක්ම වුන් භාවිතා කරනවා. ඒ අතින් ප්‍රධාන කිහිපයක් අපි බලමු. Tamanගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න කියලා කරුණු මවමින් බොරු කියනවා. ඇත්ත වගේම බොරු කියනවා. ඇතැම් විට සාක්ෂි ඉදිරිපත් කරමින් ඒ අය බොරු තහවුරු කරන්න යනවා. ඒ එක් ගෑස් ලයිටින් ක්‍රමයක්. ඒ වගේම තමයි පීඩිත පුද්ගලයාගේ හැඟීම්, අදහස් සුළු කොට දකලා මේ වගේ ප්‍රකාශත් කරනවා. ඕකට ඔය තරම් කලබල වෙන්න ඕනේද? අයියෝ, ඕකද මං කරපු වරද? ඕක ඔච්චර දෙයක්. ඕක ඔච්චර තරහ ගන්න දෙයක්. දැන් ඕක අමතක කරන්න. ඔයා සංවේදී වැඩි. ඔයා ඕනට වඩා හිතනවා වැඩි. ඒක නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. ආදී වශයෙන් පීඩිතයාගේ අදහස් හා චර්යා සුළු කොට තකලා මේ අය ප්‍රකාශ සිදු කරනවා. ඒවා තුලින් තමන්ගේ පීඩිතයා වැරදි බවට ඒත්තු ගන්නන තමයි මේ සූක්ෂම උත්සාහය වුන් දරන්නේ. තවත් ගෑස් ලයිටින් ක්‍රමයක් තමයි පීඩිත පුද්ගලයාව ලැජ්ජාවට පත් කිරීමට විවිධ දේවල් කරනවා. ඒ සඳහා වුන් මෙවැනි ප්‍රකාශ කරනවා වගේම මෙවැනි කටකතාත් පතුරවනවා. ඔයා හරි බොළඳයි. ඔයාට මානසික ලෙඩක් තියෙනවා. ඔයා හරි නූගත්. ඔයා කාගේ හරි කීමකට රැවටිලා තමයි මේ හැමදේම කරන්නේ. ආදී වශයෙන්. ඒතර මේ තුලින් වුන් බලාපොරොත්තු වෙන්නේ පීඩිත පුද්ගලයාව ලැජ්ජාවට පත් කිරීම සහ ඔවුන් පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් සමාජය තුළ මැවීම. මේ නාසි පුද්ගලයා සම්බන්ධතාවය තුළ Taman නිවැරදි බව ඔප්පු කරන්න තමයි මේ හැමදේම කරන්නේ. බොහෝ විට පීඩිතයාට හිතවත් අයට, පවුලේ අයට, මිතුරන් අතරට පවා මෙවැනි සත්‍ය වසන් කරපු ප්‍රකාශ මේ අය පතුරවනවා. මෙහෙම කරලා ඒ අයව තරහ කරනවා. එමත් නැත්නම් ඒ අය ලවා මේ පුද්ගලයාගේ වැරදි කියවනවා. මෙහෙම වුණාම මේ පීඩිතයා තුළ මානසික හුදකලා බවක් ඇති වෙනවා. එයාට දැනෙන්න ගන්නවා වරද තමන්ගේවත්ද කියලා. මේ සූක්ෂම ක්‍රම හමුවේ අන්ධ වෙලා සමහර විට පීඩිතයාම අවසානයේ කොතරම් පීඩනකින් හිටියත් ඔහු විසින්ම සමාව ගන්න අවස්ථා තියෙනවා. සමාව ගන්න පෙළඹෙන අවස්ථා තියෙනවා. මේක ඇත්තටම කිව්වොත් මානසික අන්ධවීමක්. මේ එක ක්‍රමයකින්වත් පීඩිතයව දැහැ ගන්න මේ අයට බැරි වුණොත් බොරුවට ආදරය කරලා අවසන් වතාවටත් උත්සාහයක් දරනවා. එතනදි මෙන්න මෙහෙම කියනවා. ඔයා නැත්තම් මට ඉඳලා වැඩක් නැහැ. අපි ආදරෙන් ඉමුවද ඉඳන්. ඔයා මං ගැන කොහොම හිතුවත් මාව දාලා ගියත් මම ඔයාට ආදරෙයි. මං ඔයාට බැන්නේ, මං ඔයාට නීති දැම්මේ, ඔයාට තියෙන ආදරයේ වැඩිකමට. ආදී වශයෙන් මේ ඇත්තටම එක ක්‍රමයකින්වත් පීඩිතයා දැහැ ගන්න බැරි තැන අවසානයේ වුන් යොදා ගන්න උපක්‍රමයක්. මේ සියල්ල රැවටීම්. කාලයත් එක්ක ඔවුන්ගේ සුපුරුදු ගති නැවත ඉස්මතු වෙන්න ගන්නවා. මේ කිසිවකට පීඩිත පුද්ගලයා හසු නොවුනොත් අවසන් වශයෙන් ඔවුන්ම තමන්ගේ වෙස් මුහුණ ගලවලා තමන්ගේ සත්‍ය ස්වરૂපේ පෙන්වන්න ගන්නවා. අප්‍රසිද්ධිය හෝ ප්‍රසිද්ධියේ පරිගන්න උත්සාහ කරනවා. අවසන් වශයෙන් අපි බලමු මේ නාසිස්ම පෞරුෂ ආබාධයෙන් පෙළෙන පුද්ගලයෙක් එකෙන් මිදෙන්නේ කොහොමද? ඒකට තියෙන පිළියම් සහ ප්‍රතිකාර මොනවද කියලා. මෙවැනි සම්බන්ධයක ඉන්න පෙම්වතුන්ට, පෙම්වතියන්ට, ඒ වගේම විවාහ අපේක්ෂකයන් අපේක්ෂාවෙන් ඉන්න අයට කියන්න තියෙන්නේ තවදුරටත් එක්ව ජීවත් වෙනවද, වෙන් වෙනවද කියලා අනාගතය ගැන හිතලා බුද්ධිමත් තීරණයක් අදම ඔයාලට ගන්න වෙනවා. ඔබ පවත්වන සම්බන්ධතාවයේ නතර කිරීමට කොහොමත් බැරි නම් හෝ දැනටමත් ඔබ විවාහක නම් කියන්න තියෙන්නේ මෙවැනි පුද්ගලයන් වෙනස් කිරීමට යාමේ තේරුමක් නැහැ. හේතුව බොහෝ විට ඒක කරන්න බැරි දෙයක්. ඒ වගේම මේක පෞරුෂත්ව ආබාධයක්. එවැනි අවස්ථාවක ඔබට තෝරගන්න විසඳුම් දෙකක් තියෙනවා. පළමුවෙන්න තමයි එම සම්බන්ධතාවයෙන් අපහසුයෙන් වුණත් ඉවත් වීම. දෙවැන්න තමයි තමන්ගේ පාර්ට්නර්ගේ මෙම ආබාධයේ ස්වභාවය හා ලක්ෂණ තේරුම් අරගෙන දරාගෙන ඉවසීමෙන්
ඔවුන් තමාට ගලපා ගනිමින් කටයුතු කිරීම. මෙහෙම කරන්න නම් දරා ගැනීම උපරිම වෙන්නත් ඕනේ. ඒකත් කියන්න ඕනේ. මේ නාසිස්ම පෞරුෂ ආබාධය සඳහාම විශේෂ වූ ඖෂධ ප්‍රතිකාර කිසිවක් නැතත් එහි බලපෑම පාලනය කරන්න සහ අවම කරගන්න යොදා ගන්න පුළුවන් ඖෂධ ප්‍රතිකාර මනෝවෛද්‍යවරයෙක් කරා ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම නාසිස්ම ආබාධයෙන් පෙළෙන පුද්ගලයාටත් එහි බලපෑමෙන් පීඩිත පුද්ගලයාට එතන දෙපාර්ශ්වයෙන්ම කරන්න පුළුවන් මනෝ ප්‍රතිකාර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඔබට හඳුන්වලා දෙන්න. ඒ තුලින් ඔබට සහනයක් වෙන්න මනෝවෘත්තිකයන් වුණ අපි සැදී පැහැදී ඉන්නවා. අදහස්වේනින් ඔබව හමුවනේ මනෝචිකිත්සක ශාස්ත්‍රපති කවුමාල්ද සිල්වා. අහස් වියන ඔබට ඔබ හමුවන ගුවනේ සොඳුරු ඉටකඩ අහස් වියන. නිෂ්පාදනය සමන්මලී ජයසිංහ.